පොඩ්ඩක් හිතන්න. ඔයාගේ අතේ තියෙන පුංචි ගල් කැබැල්ලක් වගේ දෙයකින් මුළු නගරයකටම අවශ්‍ය විදුලිය දෙන්න පුළුවන් කිව්වොත්, ඒ වගේමයි ඒ පුංචි ගල් කෑල්ලටම පුළුවන් මිනිත්තු කිහිපයකින් මුළු නගරයක්ම අලු කරලා දාන්නත්. මේ පුදුම සහගත වැඩ දෙකම කරන්න පුළුවන් එකම එක දෙයකටයි. ඒ තමයි යුරේනියම්. අද වීඩියෝ එකකින් අපි බලමු යුරේනියම් පාවිච්චි කරලා කරන්න පුළුවන් පිස්සු හැදෙන වැඩ 5ක් ගැන. විශේෂයෙන්ම මම අන්තිමට කියන්න යන දේ නම් ඔයා හීනකින්වත් හිතපු නැති එකක්. ඇත්තටම මොකද්ද මේ යුරේනියම් කියන්නේ? සරලවම කිව්වොත් යුරේනියම් කියන්නේ අති විශාල ශක්තියක් හංගගෙන ඉන්න ලෝහයක්. මේ ශක්තිය එළියට එන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනය කියන ක්‍රියාවලිය හරහා. ඒකෙන් පිටවන බලය කොච්චරක්ද කියනවනම් ඒක ඇත්තටම අදාහ ගන්න බැරි තරම්. මුලින්ම බලමු යුරේනියම් වලින් කරන්න පුළුවන් සුපිරිම වැඩේ ගැන. ඒ තමයි විදුලිය නිෂ්පාදනය කරන එක. සාමාන්‍ය ගල් අඟුරු බලාගාරයකට කරන්ට් එක හදන්න ටොන් දහස් ගණක් ගල් අඟුරු වැය කරන්න වෙනවා. හැබැයි යුරේනියම් ගත්තම යුරේනියම් චුට්ටක් තිබුණොත් ඇති. ලක්ෂ ගණන් ගෙවල් වලට විදුලිය දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ප්‍රංශය වගේ රටවල් ගත්තොත් ඒගොල්ලන්ගේ රටේ වැඩිම විදුලි ප්‍රමාණයක් නිපදවන්නේ මේ කියන න්‍යෂ්ටික ශක්තියෙන්. ඒ කියන්නේ අපේ ගෙවල් වල දැල්වෙන බල්බ් එකේ ඉඳන් ලොකු ෆැක්ටරි එකක් දක්වා මේ හැමදේම වැඩ කරන්නේ අර පුංචි පරමාණුවක් ඇතුලේ තියෙන බලයෙන්. ඊළඟ එක තමයි මිනිස් ජීවිත බේරගන්න මේක පාවිච්චි කරන විදිහ. රේඩියේෂන්. එහෙමත් නැත්නම් විකිරණ කිව්වම අපිට මුලින්ම හිතෙන්නේ භයානක දෙයක් කියලානේ. හැබැයි මේක හරි විදියට පාලනය කරලා පාවිච්චි කරොත් පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් ලොකුම ආයුධයක් වෙනවා. දොස්තරලා කරන්නේ අර නිරෝගී සෛල ආරක්ෂා කරලා පිළිකා ගෙඩියට විතරක් විකිරණය එල්ල කරනවා. හිතන්නකෝ එකම බලයකට පුළුවන් මිනිස්සුන්ව මරන්නත් ඒ වගේම මිනිස්සුන්ව බේරගන්න. ඔයා කවදා හරි හිතලා තියෙනවද ඉර එළියේ කොහොමටවත් නැති අඳුරු අභ්‍යවකාශය යන යානාවලට කොහොමද ශක්තිය ලැබෙන්නේ කියලා? අන්න එතනදිත් වැඩට එන්නේ මේ යුරේනියම්ම තමයි. දුර ඈත අභ්‍යවකාශ මෙහෙයුම්වලදී අවුරුදු ගණනාවක් එක දිගට ශක්තිය දෙන්න පුළුවන් හොඳම දේ තමයි මේ න්‍යෂ්ටික ඉන්ධන. ඉර එළිය නැති අතිශය සීතල තැන්වල පවා අපිට තරු පරීක්ෂා කරන්න පාර කපලා දෙන්නේ මේ පුංචි පරමාණු ඇතුලේ තියෙන බලය. ඊළඟ කාරණේ වෙන්නේ අනාගතය ගොඩනගන එක. යුරේනියම් කියන්නේ නිකම් බල ශක්තියක් විතරක් නෙවෙයි. ඒක විද්‍යාඥයන්ට අලුත් දේවල් හොයාගන්න තියෙන ලොකුම තුරුම්පුවක්. අලුත් තාක්ෂණයන් දියුණු කරන්න, අලුත් බෙහෙත් වර්ග හොයාගන්න සහ අනාගතයට අවශ්‍ය බල ශක්ති විසඳුම් හොයන්න මේ යුරේනියම් පර්යේෂණ උදව් වෙනවා. ඇත්තටම අද අපි පාවිච්චි කරන දියුණු තාක්ෂණික මේවලම් ගොඩක් පිටිපස්සේ මේ වගේ භයානකයි කියලා හිතන මූලද්‍රව්‍යවල ලොකු දායකත්වයක් තියෙනවා. හැබැයි මේ හැම දෙයකටම වඩා මේකේ තියෙන භයානකම පැත්ත තමයි මේ අන්තිම කාරණේ. ඒ තමයි න්‍යෂ්ටික ආයුධ. යුරේනියම් අධික ලෙස බලගන්නලා එක පාරටම ඒ ශක්තිය නිදහස් කළොත් මුළු නගරයක්ම අලු දූවිලි කරලා දාන්න පුළුවන්. අපි ඉතිහාසයේ දැක්කා හිරෝෂිමා සහ නාගසාකි වලට මොකද වුනේ කියලා. තප්පර කිහිපයකින් නගර විනාශ වුණා. ලක්ෂ ගණන් ජීවිත නැති වුණා. ඒකේ බලපෑම අවුරුදු දශක ගණනාවක් යනකම් තිබුණා. මිනිස්සු මෙතෙක් හදපු බලවත්ම සහ භයානකම ආයුධය තමයි මේක. මෙතන තියෙන පුදුම දේ මොකද්ද දන්නවද? අර එකම යුරේනියම් කෑල්ලකට පුළුවන් රටක් සම්පූර්ණයෙන් දියුණු කරන්න වගේම මුළු රටක් සම්පූර්ණයෙන්ම විනාශ කරන්නත්. මතකනේ චර්නොබිල් අනතුර? පොඩි වැරදීමකින් මුළු පළාතක්ම අතහැරලා දාන්න සිද්ධ වුණා. මේක හරියට නිකන් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් යුරේනියම් කියන්නේ නිකන් ලෝහයක් නෙවෙයි. ඒක මාරම බලයක් තියෙන පදාර්ථයක්. ඒ බලය හරි විදියට පාවිච්චි කරොත් අපිට ලස්සන අනාගතයක් හදන්න පුළුවන්. හැබැයි වැරදි විදිහට පාවිච්චි කළොත් හැමදේම ඉවර වෙන්නත් පුළුවන්. ඔයාට මේ ගැන මොකද්ද හිතෙන්නේ? මිනිස්සුන්ට මේ වගේ භයානක බලයක් අතේ තියාගෙන ඉන්න එක හොඳයිද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ දේවල් තවත් දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු. ඔයාලට ජය වේවා.